පාට කුරුල්ලු කතාව අපි ගොඩක් ආදරයෙන් බලන ලස්සන කතාවක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තවමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න යාළුවනේ. ඉතින් කොහොම වුණත් නිම්නාවි කෙවිල්ලයි ගෙදර එන්නේ කොහොමද? එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කෙවින් ඉන්නේ මන්දිත විදිහටනේ. ඉතින් ඒක තාම නින්නාවි දන්නෙත් නැහැ. නින්නාවිගේ අම්මයි තාත්තයි දන්නෙත් නැහැ. ඉතින් දැන් කොහොම වුණත් පොන්සේක දන්නවා. පොන්සේක දන්නවා පුතා ගන්න ගේම මේකයි කෙල්සිත් දන්නවා. හැමෝම දන්නවා. ඉතින් අර පවුල දන්නේ නැහැ. ඉතින් පොන්සේක දැන් කල්පනා කරන්නේ කොහොමද මේක මේව කරන්න කියන දේ තමයි. කියන්නේ දැන් මේක මන්දිත කියපු ඒ රූපේ කෙවින්ගේ පැත්තට හරව ගන්නත් ඕන. කෙවින්ට ඕනෙත් ඒක අනිත් පැත්ත හරව ගන්න. නමුත් දැන් මේක වෙලාව නෙවෙයි. ඉතින් කොහොම වුණත් කෙවින්ට මාර ආදරයක් ලැබෙන බව කෙල්සි ගිහිල්ලා අම්මට කියනවා. ඉතින් එතකොට ඒක තේරුම් ගන්නවා. මොකද දැන් භාවනත් සබ්ජෙක්ට් එකේ නෑනේ කෙවින් එක්ක ආදරය කරන සබ්ජෙක්ට් එකේ නෑ. ඉතින් කොහොම වුණත් මෙතෙන්දී ගොඩක් ලොකු දේවල් ටිකක් ඉස්සරහට එනවා. මොකද නුරාන්ගේ පැත්තනොත් දැන් ඔෆිස් එක වැටිගෙන එනවා. යහන් අහුණා කියන්නේ මෙතෙන්දි වෙන කේසයක් බවට තමයි පත් වෙන්නේ. ඉතින් ඔෆිස් එක කඩලා තියෙන එක අනිවාර්යෙන් නුරාන් අනිත් පැත්ත හරවන. නුරාන් අහුවෙන්නේ නැහැ. යහන් තමයි කඩලා තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා නුරාන් එතෙන්දි පොඩි chance එකක් තියෙනවා එතෙන්දි බේරෙන්න. ඉතින් කොහොම වුණත් මෙතෙන්දි කෙවින් ආපහු මේ ඔෆිස් එකේ මැනේජර් පෝස්ට් එක ගන්නවා. ඉතින් කොහොම වුණත් එතෙන්දින් පස්සේ තමයි හිතා ගන්න බැරි අවසානයක් තමයි මේ කතාවේ තියෙන්නේ. නිම්නාවිට හිතා ගන්නත් බෑ. නිම්නාවිගේ අම්මට තාත්තට හිතා ගන්නත් බෑ මේ කෙවින් ඩිෆොන්සේක කියලා. ඉතින් බලමු ඒ එන කොටස මොන වගේ ලස්සනට මේ කතාවේ ඉස්සරහට ඉදිරිපත් කරයි කියලා. channel එක subscribe කරන්න.